අක්කේ මම මුලින්ම ඉංග්‍රීසි බෙහෙත් පාවිච්චි කළා මාසෙට බර ගානක් බෙහෙත් කළා ඒගොල්ලෝ දුන්න මට උපත් පාලන පෙති මේසස් එන්න මේකට මේසස් වෙනවා දවස් 28ක් බොන්න ඕම කියලා මාව මාර විදිහට මහත් වුණා මම ඒක නවත්තලා ටික කාලයක් කමන්නේ ඕනේ දෙයක් එද්දෙන් කියලා අතහැරලා ගියා ඊට පස්සේ ආයෙ මම සිංහල බෙහෙත් කරන්න ගත්තා සිංහල බෙහෙත් කළා ඒගොල්ලෝ කියනවා නෑ මේක ඇඟට අල්ලන්න ටික කාලයක් යනවා මේකයි කියලා ගොඩාක් දේවල් කියන හරි කමන්නේ කියලා බිබී ඉන්දියා ඒකත් මොකද වැඩක් නැති හින්දා ඊට පස්සේ අහම්බෙන් ඔයාව මම ෆලෝ කර ඉන්නකොට ඔයාගේ මේ ග්‍රීන් ටී එක දැක්කා ග්‍රීන් ටී එක දැක්කට පස්සේ මම නිකමට හිතුවා කමන්නේ මෙච්චර වේදන් කර තියෙනක මේක මොකද්ද කියලා ඒකත් ඕඩර් කළේ මේ තුන ඕඩර් කරලා බිව්වා දිගටම බිව්වා ඊට පස්සේ මේ මාරි මේ 17 මේසසුනා මට මාර සතුටු ඒ කියන්නේ අප වගේ කෙනෙක්ට ඒ චූටි දෙනුත් අපි සතුටු වෙනවා මොකද අපි දුකෙන් එනට මේසස් වෙන්නේ කිසිම දෙයක් නැහැ ඇඟේ බරක් අඩු වෙන්නේ කෑමක් කන්න බෑ ඒවයි මේවයි කියලා ගොඩක් දුකින් මේසස් වෙනවා කියන්නේ ඒකනත් අපි සතුටු වෙනවා ඇත්තටම මේ ක්ලීන්ට් එක මාරම හොඳයි මොකද දවස් ගානකට නැත්තම් බෙහෙත් බොන්නම් බෙහෙත් බීලා මාස ගානක් කියනෝනේ අපි මේසස් හදාගන්න ඒ වගේ දැන් මේක බීලා දවස් ගානකට මෙහෙම වුණා කියන්නේ මට හොඳටම ෂුවර් ඒ කියන්නේ මේකේ රිසල්ට් එකක් තියෙයි කියලා මම නම් බය නැතුව මේක බොන්න පුළුවන් තව ඒ කියන්නේ දැන් අපි ග්‍රෑම් පාලනය කළාට වැඩක් නැහැ එක්සර්සයිස් කළාට වැඩකුත් නැහැ මේ වගේ පොඩි ග්‍රීන් ටී එකකින් මේ වගේ දෙයක් වුණා කියන්නේ හොඳටම හොඳයි කියලා මට හොඳටම ෂුවර් ඔයාලට ගොඩක් පින්නක් මේ වගේ හොඳ ප්‍රොඩක්ට් එකක් මේ අපිට අඳුන්වලා දීලා තියෙනවට ඔයාලට ගොඩක්ම ඉන්න ඇත්තටම දරුවෙක් බලාපොරොත්තු ඉන්න මට මේකන් ලොකු ආශාසයක් මම දිගටම පාවිච්චි කරනවා මගේ කිරිසීන සැබෑනකම මම පාවිච්චි කරනවා මේක ගොඩක්ම thank you අක්ක මේක ඒ කියන්නේ quality කාඩ් නොකර මේ විදියට දිගටම තවත් අයගේ වැඩ සනීප කරලා ලැබෙන්න කියලා මම ඔයාලට හදවතින්ම සුබ පතනවා ලේසි නෑ මේ ආපු ගමන කියන්නේ මට හම්බෙන් ඔයාව හම්බෙන් ඔයාව පළව කරන්න ගත්තේ මම අවුරුදු ඒ කියන්නේ මාස 6ක් එක දිගට මෙන්සස් නොඉඳලා තියෙනවා ඒ වගේ එක විදිහට ඉඳලා තියෙන උපත් පාලන පෙති ડોක්ටර්ස් දුන්නාම විතරයි මට මෙන්සස් උනේ හැම වෙලාව තියෙනවා ඊට පස්සේ දැන් මේ මාසේ එහෙම වෙලා දවස් ගානින් හොඳ වෙලා කිසිම ඇඟට අමාරුවක් නැතුව වෙනදා වගේම වැඩ ටික කරගෙන ඒ විදිහට මම ඉඳියා මෙන්සස් ඇදිලා නැත්නම් වෙනදට මෙන්සස් ඇදුනාම ඇඳේ කන්න බොන්න බෑ වමන යනවා කලන්තය දෙනවා ඒ වගේ අනේ මට ගොඩක්ම පින් මේ වගේ දෙයක් කරලා දෙන්නත් මට ගොඩක්ම සතුටුයි ඇත්තටම මම දැන් මේක හරියටම පාවිච්චි කරලා මගේ එක්සර්සයිස් කරලා කෑම පාලනය කරලා ඔයාගේ වීඩියෝස් තමයි මම ෆලෝ කරන්නේ ඒව කරන් ඉන්නකොට මම දන්නවා මම කිරිසීනේ අනිවාර්යයෙන්ම සැබෑ වෙයි කියලා ඇත්තටම ගොඩක් thank you ගොඩක් ස්තුතියි අපේ ප්‍රොඩක්ට් එක ට්‍රස්ට් කරාට මාව ට්‍රස්ට් කරාට ඒ වගේම කැම්ප් පාලනය කරලා වර්ක්අවුට් කරලා يعني හරියට ව්‍යායාම කරලා මේක පාවිච්චි කරලා මං කිව්වා අනිවාර්යයෙන්ම රිසල්ට් එකක් තියෙනවා මොකද මමත් ඒක තමයි දැන් අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ඉන්නේ. ඉතින් මට ඒ දේ ඔයාලට මම මුලින්ම මේ ප්‍රොඩක්ට් එක ඔයාලට දෙනවද නැද්ද කියලා කල්පනා කරා. හැබැයි මං හිතුවා නෑ දැන් මට මේකෙන් රිසල්ට් එකක් තියෙන හින්දා මට අනිවාර්යයෙන්ම කියන අනවශ්‍ය රෝම වැවෙනකේ ඉඳන් හැමදේම අඩු වුණා පීරියඩ්ස් වෙන්න ගත්තා. ඒ හින්දා මට හිතුණා නෑ මම මේක ඔයාලට අරගෙන එනවා. මේකෙන් ඔයාලට මොකක් හරි බෙනිෆිට් එකක් අනිවාර්යයෙන්ම තියෙයි කියලා. ඉතින් පුළුවන් උපරිම සාධාරණ ප්‍රයිස් එකකට මම ගාන අඩු කරලා මේක ඔයාලට දෙන්න හිතුවේ හින්දායි. ඉතින් මට හරිම සතුටුයි. يعني මට හරිම සතුටුයි ගොඩාක් ෆීඩ්බැක්ස් එනවා. ඒ වගේම මේ ඔයාලගේ මේ වගේ ෆීඩ්බැක්ස් එනකොට මට හරිම සතුටුයි. මොකද ඔයාලා ප්‍රොඩක්ට් එක ට්‍රස්ට් කරලා ඒක හරියට අරගෙන අනිත් දැන් ඔයා කිව්වා වගේ ගොඩක් අය කියනවා පීරියඩ්ස් හදුනම අමාරුත් නැහැ වෙනද වගේ වැඩ කරන්න පුළුවන් කියලා. මම ඉතින් කියන්නේ වෙනද වගේ වැඩ කරන්න මොකද පීරියඩ් කියන්නේ ලෙඩක් නෙමෙයි. අනිවාර්යයෙන්ම වර්ක්අවුට් එකක් කරන්න දැන් සාමාන්‍ය පීරියඩ් හැදිලා හැදිච්ච දවසේ වර්ක්අවුට් කරන්න බැරි නම් ඊට පස්සේ දවස් 7ක් වගේ දැන් අපි සයිකල් එකක් නිකන් පීරියඩ් හැදෙන දවසේ පළවෙනි දවසේ ඉඳන් වගේ ඔයා වර්ක්අවුට් කරන පොඩි ඇප්ස් ටිකක් ගාලා වර්ක්අවුට් කරන්න පටන් ගන්න 14 වෙනි දවසේ ඉඳන් 16 වෙනි දවස වෙනකන් පොඩක් වෝක් එකක් එහෙම ඇවිදින්න කරන්න යන්න සාමාන්‍ය ගානට ඇප්ස් වර්ක්අවුට් එකක් කරලා එහෙම ඒ කාලේ ඔවිලේට් වෙනවා කියන්නේ සරු දවස් කියන්නේ
එතකොට ඒක කරලා ඔය බබෙක් බලාපොරොත්තු වෙන හස්බන්ඩ් එක්ක එකතු වෙලා ඔය ටී එක බීලා අපි කියන්නේ බුදුගුණ සිහි කරලා ඒ වගේ ඔළුව සතුටින් නිදහසින් ඉන්න ඔයා මේ දේ කරනවා ඔයාට මේ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය පිට ඒක කරගෙන යන්න. ඉතින් ඇත්තම බුත්සරණයි වගේ කීසීන ඉක්මනට සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුත්සරණයි.